අයිබෝන් සහෝදරනි අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. උදේ ගම්මන්පිලේ කියනවා උදේ මම්කම්පිලේ කියනවා මත්කුඩු නැති වෙන්න ඕනේ කියන්නේ පිස්සන් කොටුවල මිනිස්සු වැඩි වෙන්න ඕනලු. හරිද? එතකොට අයිස් නැතුව කන්න මේ කුඩු නැතුව උන් සික් එකේ පාරේ අතරමංගල වැටෙන්න ඕනලු. හරිද? එතකොට මහමග දුව ඉන්න ඕනලු. ඔන්න උදේ ගම්මන්පිල කියන උත්තික පුතා කියන දේ පකේලා කියන දේ ඔය දේශපාලනෝ කියන උන්දට තොපි තන්දේ දුන්නේ උන්දට කඩේ ගියේ. දැන් තේරෙනවද? මුන්ට ඒක තමයි වෙන්න ඕන. රටේ තියෙන සම්පත් ඔක්කොම විනාශ කරන තැනට මුන් ඇති කරලා ඒක කරලා ගේම ගහලා ලස්සනට වැඩි ටික කරගෙන යනකොට කරුමට අපේ අනුර කුමාර සහෝදරයාපත් වුණා. ඒ පත් වුණාට පස්සේ දැන් සොම්බියෝ ලංකාවේ අඩු කරනවා නැති වෙනවා. ඒ ඔක්කොම නැති වෙන යනවා. හරිද? හම්බන්තොටින් එන ඒවල් ඔක්කොම මුගේ දේවල්. තව ටික දවසකින් දෙයියන්ගේ පිටයි බලා ගන්න පුළුවන්. ඔය ඉන්න තාත්තලා පුතාලාගේ සෙල්ලම් ටික තව මාසයක් විතර යනකොට ඔන්න එළියට එනවා. දැනට එළියට දාන්නේ නැහැ කවුද මේ මහේකාගේ පුතා මහේකා කවුද කියලා. ඊට අමතරව මේ දැන් මේ දැනට ප්‍රචාරයක් යනවා දැනට රාවයක් යනවා. මේ අපේ අධිකරු ජනාධිපතිතුමාට කොහොම හරි ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. පුළුවන් නම් කරපන් අපිත් ඉන්නවා පුළුවන් නම් කරපන් රට හදන මිනිස්සෙකුට ඉඩ දීපියව. හරිද? පාඩක දේශපාලනය මොකක් හරි දෙයක් කරගෙන යනකොට තොපි කරන්න හදන්නේ ඕනම් කරලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. තොපිගේ පවුල් සුන්නත් දූලි කරලා දානවා මොකක් හරි කරොත් එහෙම. හරිද? දැනට යනවා පොලිස්පතිතුමා තමයි දැනුම් දීලා කියලා කියන්නේ. අරස වැඩි කරලා තියෙනවා. PhD DST ඔක්කොම විදියට හරි ඇවිල්ලා කියලා තමයි කියන්නේ. අකමැතිතුමියට හරි ජනාධිපතිතුමියට හරි. මේ බලමු කරලා අපිත් මේක ඉන්නවා. අපිත් යන්නේ නැහැ. තිසු කුට්ටිය එහෙන් කෑ ගන්න අනුරාධපුරේ කියලා ගෙහෙගෙඩිය ඉල්ලලා. හරිද? අතිරේක ජනාධිපති කෙනෙකුත් ඉන්නනේ තිසු කුට්ටිය. ඈ තොපි වගේ ගෙම්බොන්ට දෙයක් ඕ මේ මීයෝ වගේ ඡන්දෙ දුන්නේ. තොපි වගේ ගෙම්බුද? ඈ ගෙම්බෝ එන්න එපා හරකෝ. හරිද? තිසු කුට්ටිය කතා කරන්නේ නැත්නම් දැනට ඵලයන් මොන්ටිසෝරිකට ගිහලා ඉගෙන ගනින් තැම්මම. හරිද? අලුගුස්තෝරු වැඩ කතා කරන්නවත් දන්නේ නැති. අර ලොකු සීන් දාගෙනනේ කතා කරන්නේ දේශපාලනික ලොකු සීන්. ඈ ඔහොමද කතා කරන්නේ. ඔය විදිහට මම දන්නේ කතා කරන්න උගන්නලා තියෙන්නේ. දේශපාලනට ඔහොමද කතා කරන්න උගන්නන්නේ. ලස්සනට කතා කරලා ලස්සනට ගමනක් යනවා ලස්සන විදියක් කතා කරලා මේව කර මුම්මු යකු මහමලමගේ මහම බලකමෙන්නේ ගන්න යන බලතස්නාව. තව ටික දවසකින් උඹලටත් ඕ ටික වෙනවා. චාමර දිසුකුට්ටි උදේ ගම්මන්පිලේ ඉඳපන් උඹ රට ගියාට කමන්නේ. උඹල ඔක්කොටම ඕ ටික වෙනවා. හදිස්සි වෙන්න එපා. තව ටික දවසක් තියෙනවා උඹලට. ඒ ටිකත් උනාට පස්සේ මේ ලංකාවේ තියෙන බඩු මිල ඔක්කොම අඩු වෙනවා. හරිද? 2029 නෙවෙයි 2048 වත් ඔපිටියක් වල්ලන්න බෑ මේ රජය පාරද්දන්න. හොඳට මතක තියාගන්න. දැන් ටෙලිකොම් එකට හරියන්නේ ටෙලිකොම් එක අත්‍යවශ්‍ය සේවයක් කරා ටෙලිකොම් එකත් හරි. හරිද? අපි බලා සිටින්නේ මොකද්ද වෙන්නේ කියලා. අපිත් හැමතැනකම ඉන්න අපිත් තුන්. අපිටත් දැනුම් දෙනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. හිතන්න එපා කවදාවත් මේ රජය කඩලා දාන්න. අපි ලොකුම අමාරුවක් දීලා මේ රජය පත් කරගත්තේ රටට හොඳක් වෙන්න. රටට හොඳ ගමනක් යන්න. ඒ දේ කරන්න දීපියව. හරිද? ඒ දේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න දීපියව. අදින්න එපා කකුල් දෙකෙන් නැට්ටෙන් ඉන්න එපා. හරිද? තොපිට නැටි තිබ්බට අපිට නැටි නෑ උන්ට නැටි නෑ. බලමු කරලා අපි ගමන යනවා. අපි නෙවෙයි අපේ රටේ ජනතාව ඔක්කොම අපේ මග ගම යනවා. දැක්කනේ තංගල්ලේ කොහමද ජනතාව කාලට එන්නේ ඉස්සරහ අයියේ. බලන් හිටියේ නේද? සතුටුයිද? හොඳ අන්නේ වගේ තමයි මුළු ලංකාව එහෙම කරවනවා. මුළු ලංකාවම. ජය වේවා ජනාධිපතිතුමනි. ඔබේ ගමනට අපි ආශිර්වාද අදටත් එකයි හෙටත් එකයි ඉදිරියටත් එකයි. මරුණත් වලපල්ලි නම් ආශිර්වාද කරන ඔබතුමාට. ජය වේවා.